හයි අද ඔන්න අපි යනවා ටිකක් වෙනස් ට්‍රිප් එකක්. ඔයගොල්ලෝ ටයිටල් එකෙන්ම දකින්න ඇති අපි අද ඇවිල්ලා ඉන්නේ මැලේසියාවලට. අපි මැලේසියා කුවාලාලම්පූර් වලට තමයි ඇවිල්ලා ඉන්නේ. අපේ වීව් එක තමයි මෙතන අපේ හොටෙල් එකට පෙවුන වීව් එක. මේ තියෙන අපේ කියන්නේ හොටෙල් එකේ හිටපු තැන ලිවිං ඒරියා එකට පේන වීව් එක. එතන ලස්සනට පේනවා. ඔයාලට පේනවා වගේ අපේ වීව් එකට පෙට්‍රොනස් ට්වින් ටවර් එකත් පේනවා. අපේ බෙඩ්රූම් එකටත් ඒක පේනවා. ඉතින් ඒක එන ලස්සනයි රෑට ලයිට් දාලා තියෙද්දි. අපි ඉතින් ඔන්න ෆස්ට් ඩේ එකේ පොඩ්ඩක් ඇවිදින්න කියලා හිතාගෙන තමයි එළියට බහින්නේ. අපි හිතාගෙන හිටියේ කේල් ටවර් එක බලලා ඒකේ ඇක්ටිවිටීස් ටික කරනවා කියලා හිතාගෙන එනට ඇත්තරම කිව්වොත් කේල් ටවර් එක එදා වහලා තිබ්බා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මොකක් හරි රිපෙයාර් දෙයකට තමයි වහලා තිබ්බේ. ඉතින් අපිට එදා මේ යන්න බැරි වුණා මේ උඩට. එනට අපි ටවර් එක ගාවට නම් ගියා. අම්මලා එනකම් බලන් ඉන්නවා. මොකක්ද කරන්නේ? නැතක් මම කියාගෙන යමු. පේන්නේ නැ සූම් කරලා වෙන්නන්න. තාම දෙන්නේ බස් වලට. හරි. එනියන. අපි ඉතින් ඔය පාලමක් ගියාම බලාගෙන ඉමු වෙන කරන්න දෙන්නේ. බඩගින්නට කාලත් ඉවරයි. මයිලෝ බොනවා. මේ පුළුවන් මේක පොඩි අනියන් තෝස්. උඩට කඩක් ගන්නද? එපා කන්න. අයියෝ දෙන්න බෑ කිව්වද? මේ තියෙන්නේ කේල් ටවර් එක. කේල් ටවර් එක ඉතින් වහලා ඔය පේනවනේ මොකද්ද හොඳ ඒක උත් දාලා තිනවා වහලා කියලා දාලා තිනවා. ඉතින් අපි කරේ එතෙන්ට ගිහලා පොඩ ෆොටෝ එකක් අරගෙන ආයෙ ආවා. අපේ අම්මලට ඉතින් කොයි රටට ගියත් බත් කන්න ඕනේ කිව්වා. ඉතින් ඒ හින්දා බත් උත් අරගෙන කන්න දුන්නා. අපි ඊට පස්සේ ගියා සන්වේ පුත්‍ර මෝල් එකට. ඒකේ පොඩක් ඇවිදලා shopping එහෙම කරලා එපා වෙලා හිටියෝ දැන් මේ වෙලාවේ මේ මසාජ් චෙයා එකක් තිබ්බා. ඒකේ පොඩ මසාජ් එකක් දාගත්තා. මොකද කකුල් දෙක හොඳටම රිදෙනවා අන්තිමට. ඊට පස්සේ අපි ගියා පොඩි සුපර් මාකට් එකකට. ඒකේ සන්වේ පුත්‍ර එකේම ඒ සුපර් මාකට් එකක් තිබ්බේ. ඒකෙන් අපි පොඩ්ඩක් කෑම ටිකක් අරගෙන එහෙම බැලුවා. ඒ කියන්නේ අර ඒගොල්ලන්ගේ රටට ආවේනික කෑම මොනවද කියලා බලන්න. ඒක තමයි මම හිතන්නේ හොඳම විදිය අර ඒගොල්ලන්ගේ ෆුඩ් කල්චර් එක එක්ස්ප්ලෝර් කරන්න. ඔයාලත් මැලේසියා යන්න ඉන්නවා නම් අපි ගොඩක්ම රෙකමන්ඩ් කරනවා මූවිට් ඇප් එක. ඔයගොල්ලෝ බලලා තියෙනවා නම් අර මැලේසියන් කපල් එකක් ඉන්නවා මේ YouTube කරන. ඒගොල්ලන්ගේ වීඩියෝස් බලලා තියෙනවා නම් ඒගොල්ලෝ කියනවා මූවිට් ඇප් එක දාගෙන එන්න කියලා. මේ මූවිට් ඇප් එක නම් අත්‍තරම ගොඩක් වටිනවා. ඊට පස්සේ ඉතින් අපිට ඇවිද ගන්න අමාරු හින්දා අපි ග්‍රැබ් එකක් දාගෙන හොටෙල් එකට ගියා. එතනින් අපේ පළවෙනි දවස ඉවර වුණා.